මේ තියෙන මගේ Toyota Carina AA60 Coupe project එක. මේක ඉතින් හෙන ගේමක් දීලා තමයි ගත්තේ. දැන් ඉතින් ටිකෙන් ටික වැඩ ටික පටන් ගන්න ඕනේ. ඉතින් මම මේ පටන් ගන්න හදන්නේ මේක ඉස්සල්ලාම සුද්ධ කරගන්න එක. දැන් ඉතින් ෂේප් එක අසර නැග ගන්න තමයි ඕනේ. පොඩ්ඩක් තල්ලු වෙන වගේ ගියර් එකට දාගන්න ඕනේ. හරි. දැන් හරි. නැත්තම් තව පොඩ්ඩෙන් ෆෝන් එකක් දිමු. හරි. දැන් ඉතින් ෂේප් එකේ තැන් ටික බඩු ටික හොයාගන්න. මේකට ඕන වෙන්නේ 10 යතුරක්. කොහොමද 10 එකත් හොයාගන්න හරි තියෙන බඩුව. දැන් ඉතින් මොකද මේක 10 යතුර දාන්න ඕනේ මේ සීට් එක ගලව ගන්න රැචට් එක දාගන්න බෑ. මෙතන ඉඩමදි. දැන් ඉතින් එනගේ මැදලා මේක ගලව ගන්න ඕනේ. මේ අනත් නිකන් තද කරලා තියෙනවා නිකන් මට සිරිවෙන්න. මේ පැත්තේ තියෙන පොඩි අයිටම් එකක් මේක පැත්තේ තියෙන මේ බ්‍රැකට් එක ගලව ගන්න එක හෙන ගේමක් දෙන්න ඕනේ වගේ වැඩක්. මොකද මේ පැත්තේ කිසිම ඇණයක් පේන්නත් නැහැ. හරි. ඉස්සලා මේ පැත්තට ටික ගලවගෙන හිටියානම් ඕක ওই වැඩේ කරගන්න ලේසි. පේනව නේද මෙතන තියෙන පොඩි බ්‍රැකට් එකක්. මේකේ තියෙන්නේ මෙන්න මේ 10 යන තුනක්. ඔය යන තුන ගලව ගන්න තමයි හෙන ගේමක් දෙන්න ඕනේ. හරි කොහොම හරි සීට්ස් දෙක නම් ගලව ගත්තා. ඒකත් ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ දැන් පල්ලෙයා කෑල්ල ගලව ගන්න එක. හච්චිට මේ කොණ්ඩෙත් වෙලාවකට එන වදයක් අප්පා කමන්නේ. අපි කතා කර කර හිටියේ මේක ගැන. හරි. ඔන්න සීට් එක මෙන්න මෙතන බ්‍රැකට් එක තමයි මම කිව්වේ මේක තමයි හෙනම ගේමක් දෙන්න ඕනේ. එහා පැත්තක නම් උස්සපු ගම බුක් ගාලා එළියට ආවා. මේක නම් පොඩ්ඩක් තැලිලා වගේ තියෙන නිසා තමයි මේක එන්නේ නැත්තේ. පොඩ්ඩක් එහාට මෙහාට හෙක් කරලා තමයි ගන්න වෙන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න. ඔන්න මැච් හරියට හරි වැඩේ ගොඩ. හරි. මොමර ඒකත් ගලව ගත්තා. දැන් ඉතින් තියෙන අන්තිම කෑල්ල. ඒක තමයි යට කෑල්ල. ඒක නම් මේ අම්මට කරේ ඇල්ලපුවා. හරි කමන්නේ. පොඩි ගඳකුත් වෙනවා අත්සෙන් මොකක්ද දන්නේ. හරි ඒක කමන්නේ. අපි ඉතින් සුද්ධ කරන්න නගලවන්න. දැන් ඉතින් කෑල්ලෙන් කෑල්ල ගලව ගන්න තමයි ඕනේ. ඉස්සලාම මේ සීට් එක නම් ගලව ගන්න. ලොකු සීට් එකක් නෑ. අස්සේ තියෙන බ්‍රැකට් දෙකක්. බ්‍රැකට් දෙක පන්න ගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ වැඩේ ඉවරයි. දැන් තමයි හොඳම කෑල්ල තියෙන්නේ. මේ තියෙන්නේ අපේ අප්පා වුදු ගානකින් මේ ටික නම් සුද්ධ වෙලා නැහැ. අම්මට සිරි වෙන දිරුමකුත් තියෙනවා මෙතන. හරි කවන්නේ මෙන්න වොෂර් එකකුත් හම්බුණා. මේ තියෙන සීට් බෙල්ට්ස් බ්‍රැකට්ස් දෙක. මේ දෙකත් හොඳට තියෙනවා. හරි ඒක කමන්නේ. ඒක ඉතින් ඔක්කොම අපි දැන් සුද්ධ කරන්නත් ඕනේ. මේක ඇතුළේ තව කෑලි බෑලි ටිකක් ගලව ගන්නත් තියෙනවා.